ඊළඟට රුවන්වැලි මහන්සෑයේ තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑයේ මැද මැණික් වලින් බෝධීන් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේශාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒතට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ධාතු ගර්භයෙන් නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට. මේ රුවන්වැලි සෑ මළුවේ ඇතුලේ මැණික් ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙකුට මිල කරන්න බෑ මේ මැණික් ගල් 4. මේ සෑය ඇතුලට ෆෑසර් 4ක් දැම්මා වගේ එළියයි ඒ මැණික් ගල් 4 මුල්ලේ තියලා තියෙනවා. ඒක ගණන් හදන්න දුටුගැමුණු රජුරන්ගේ කාලෙවත් ඒ ගල් 4ට ගණන් හදන්න බෑ කියනවා. අදටත් ධාතු වංශේ තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ තියෙන මේ මැණික් ගල් 4 වටිනාකම ඒ රජ කාලෙවත් ගණන් හදන්න බෑ කියලා. ඊළඟට දුටුගැමුණු රජුරෝ සක්දෙවිඳුගේ කරඬුවේ ධාතු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඇතුලේ පැදකුණු කරලා අදිෂ්ඨානයක් කළා මේ උතුම් සෑරජානන් වහන්සේ බොහෝ දෙනාට සිත සල්සන බව සත්‍ය නම් අපි බොහෝ පිං රැස් කරගත්ත බව සත්‍ය නම් මගේ ශ්‍රද්ධාව සත්‍ය නම් මේ ධාතුන් වහන්සේලා කරඬුවේ තියෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා එළියට ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ රූපේ මැවෙන්න ඕන කියලා. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් උඩට මතුවෙලා බුදුරජාන් වහන්සේගේ රූපේ ධාතුන් වහන්සේලාගෙන් සැකිල්ල හැදිලා 이르දියෙන් මස් නහර කෙස් පවා පිහිටියා. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ රූපේ ඒ විදිහටම මැවිලා තියෙනවා ඇතුලේ මේ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තුල. ඇස්පිය හෙලන්නේ නැති මොහොත පමණයි තොල් පොට සංගල සොලවන්නේ නැති මොහොත පමණයි හුස්ම ගන්න නැති පමණයි එපමණකින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අර රූපේ ඒ විදිහටම රුවන්වැලි මහා සෑය ඇතුලේ තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා වගේ එන්න සුදුසු තැන. ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා නම් එන්න ඕන සුදුසු තැන තමයි ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. තමන්ගේ ජීවිතේ ශෝක සංතාප නිවා ගන්න සුදුසු තැන. ඉතින් බොහෝ දෙවි දේවතාවුන් වහන්සේලා 3 පැයි මා මේ බණ කියන මොහොතේ පවා දෙවියන්ගේ දෙව්ලොව කෙනෙක් හෝ බඹලොව කෙනෙක් හෝ නාලොව කෙනෙක් හෝ මනුලොව කෙනෙක් හෝ අනිවාර්යෙන් සෑය වදිනවා. මේ රුවන්වැලි මහා සෑය හිස් නොවන මොහොතක් නැහැ. අපි රෑ 10ට ගේට්ටුව වැහුවට ඒ ගේට්ටු මිනිසුන්ට වැහුණට දෙවියන්ට බඹුන්ට නාගයන්ට යකුන් රකුසන් ආදී කිසි කෙනෙකුට ඒක වැහෙන්නේ නැහැ. ඒ නිසා තමන් හරි පන්සිල් පද පහේ තමන් රැකිලා ඉන්නවා නම් තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ආදරයේ සෙනෙහස සත්‍ය නම් තමන් මලක් හරි පුදන්නේ අවංකව නම් මේ සෑරජානන් වහන්සේ වැඳලා තමන්ට පිහිට ඉල්ලන පමාව ප්‍රමාණවත්. ඒ